අපි හැමෝම ලස්සන වෙන්න පාවිච්චි කරනවා නේද කම්පැක්ට් පවුඩර්. හැබැයි ඔය කවදර හිතුවද අපි මේ මූණේ ගාන්නේ පොළවෙන් ගත්ත දෙයක් කියලා? ඒ ගැන තමයි අද මම කතා කරන්නේ. එහෙනම් අද කතාව කම්පැක්ට් පවුඩර් ගැන. අපි හැමෝම ආසයිනේ මූණේ පවුඩර් ගන්න. කම්පැක්ට් පවුඩර් එකක් එහෙම ගෑවාම මූණේ ලස්සන ෂයින් එකක් එනවනේ. හැබැයි ඔයා දැනගෙන හිටියද මේ කම්පැක්ට් පවුඩර් හදන්න ගන්නේ මයිකා සහ ටැල්ක් කියලා. මේ මයිකා සහ ටැල්ක් කියන්නේ පොළවෙන් ගන්න දෙයක්. පොළවෙන් ගන්න ගල් විශේෂයක්. ඒ කියන්නේ පොළවෙන් ගන්න පාෂාණයක්. මේ පාෂාණ ලබා ගන්න පතල් වලින්. ඉතින් මේ පතල් වැඩිපුරම තියෙන්නේ අප්‍රිකාවේ මැඩගස්කරය, ඉන්දියාව වගේ රටවල් වල. ඊට අමතරව බ්‍රසීලය, චීනය වගේ රටවල් වලත් තියෙනවා. හැබැයි උසස්ම මට්ටමේ, ඒ කියන්නේ හයි ක්වොලිටි මයික ගන්න පුළුවන් මැඩගස්කරය සහ ඉන්දියාවෙන් කියලා තමයි කියන්නේ. මයිකා සහ ටැල්ක් කියන පාෂාණ කොයි වගේද දන්නවද? මයිකා වල ස්වභාවය සාමාන්‍යයෙන් නිකන් වීදුරු කෑලි වගේ. මේක කුඩු කරලා තමයි දිලිසෙන පවුඩර් එකක් ගන්නෙ. ටැල්ක් කියන්නේ ඊටත් සම්පූර්ණයෙන් වෙනස් එකක්. සාමාන්‍යයෙන් අපි ගන්න පවුඩර් වල බේස් එක විදියට තියෙන මේ ටැල්ක්. මේ ලෝකේ තියෙන මෘදුම ගල නැත්නම් සොෆ්ට්ම රොක් එක මොකක්ද කියලා ඇහුවොත් ඒක තමයි ටැල්ක්. දන්නවද ළමයි? මේක ගලක් වුණාට අපේ නියපොත්තෙන් උනත් මේ ගල හූරන්න පුළුවන්ලු. මේ ගල් අරගෙන හොඳට කුඩු කරලා අඹරලා තමයි අපි හැමෝම පාවිච්චි කරන ටැල්ගම් පවුඩර් හදන්නේ. අර අපි ටැල්ක් කියලා පාවිච්චි කරන්නේ අන්නේ පවුඩර් තමයි මේ. සාමාන්‍යයෙන් ටැල්ක් ගෑවම මූණේ තියෙන දිලසන ගතිය නැති වෙලා හැමත මැට් ගතියක් එනවා. ඒකම හැමේ තියෙන අමතර තෙල්, දහඩිය වගේ දේවල් මේකට උරා ගන්නවා. ඒ වගේම තමයි හැමේ තියෙන පෝස්, ඒ කියන්නේ සිදුරු බහලා හොඳ ෆිනිෂ් එකක් ගන්න තමයි අපි සාමාන්‍යයෙන් ටැල්ක් පාවිච්චි කරන්නේ. හරියට නිකන් ෆිල්ට් එකක් දැම්මා වගේ ලුක් එකක් ටැල්ක් එකක් පාවිච්චි කරාම ගන්න පුළුවන්. මයිකා කියන්නේ සම්පූර්ණයෙන් වෙනස්. මයිකා වලින් කරන්නේ මූණට ෂයින් එකක් නැත්නම් ග්ලෝ එකක් ගේන එක. සාමාන්‍යයෙන් ලයිට් එකක් වැටුනම මයිකා පවුඩර් දිලිසෙන්න ගන්නවා. ඉතින් මේගොල්ලෝ හදන ප්‍රොඩක්ට් ගෑවම හොඳ ෂයින් එකක්, ග්ලෝ එකක් ලබා ගන්න තමයි මයිකා පවුඩර් යූස් කරන්නේ. හැබැයි අපි මේක පතල් වලින් ගත්තට අපිට මේවා එකපාර මූණට පාවිච්චි කරන්න බෑ. මුලින්ම මේ පාෂාණ පතල් වලින් ෆැක්ටරිස් වලට යනවා. ඊට පස්සේ ඒවා ෆැක්ටරිස් වලින් හොඳට සුද්ධ කරනවා. ඊට පස්සේ තමයි වැදගත්ම දේ වෙන්නේ. මේවා අලුත් ටෙක්නොලොජි පාවිච්චි කරලා හිතා ගන්නවත් බැරි තරම් සියුම් කුඩු බවට පත් කරනවා. මේවා කොච්චර කුඩාද කියනවා නම් අපේ මූණේ තියෙනවනේ සිදුරු. අපි කියන්නේ පෝස් කියලා. මේ පෝස් වලටත් වඩා කුඩයිලු. ඉතින් අපි පවුඩර් මූණේ ගෑවම සිනිතුවට ලස්සනට තියෙන්නේ අන්නේ හේතුව නිසා. හැබැයි මේ මයිකා සහ ටැල්ක් කුඩු කරාම සුදු අලු පාටවල් වලින් තමයි තියෙන්නේ. හැබැයි අපිට අවශ්‍ය වෙන්නේ බේජ්, බ්‍රවුන්, ටෑන් වගේ පාටවල්නේ. ඉතින් මේක අපේ ස්කින් ටෝන් එකට ගැලපෙන විදිහට හදන්න මේකට අයර්න් ඔක්සයිඩ් මික්ස් කරනවලු. දැන් මේකවල පවුඩර් එක හදලා ඉවරනේ. ඊට පස්සේ ප්‍රශ්න තමයි මේක මෙටල් පෑන්ස් වලට දාන්නේ කොහොමද කියන එක. පවුඩර් එකක් නිකම්ම ඔය තැටි වලට දාන්න බෑනේ. පවුඩර් එකක් කම්ප්‍රෙස් කරලා හරි මේ තැටි වලට දැම්මා කියමුකෝ. ඒ ඉක්මනට ගැලවෙනවනේ. ඒ කියන්නේ ඉක්මනට කුඩු වෙන්න බලනවනේ. ඉතින් මේ කුඩු වෙන එක නවත්තන්න මේගොල්ලෝ බයින්ඩර්ස් විශේෂයක් පාවිච්චි කරනවා. මේ බයින්ඩර්ස් එකතු කරාම මේ අංශු එකට අල්ලලා තියාගන්න මේක උදව් කරනවා. ඒක නිසා තමයි පවුඩර් එක කම්පැක්ට් පවුඩර් එකක් විදිහට තියෙන්නේ. ඉතින් මේක තව වාසියක් තමයි මේක ජලයට ප්‍රතිරෝධී. ඒ කියන්නේ ඔයා මේක මූණේ ගෑවට පස්සේ දාඩිය දැම්මත් මේ පවුඩර් එක දිය වෙලා යන්නේ නැහැ. ඉතින් මේක නිසා මේකප් එක වැඩි වෙලාවක් මූණේ තියාගන්න මේක උදව් කරනවා. සාමාන්‍යයෙන් අපේ මූණේ තෙල් ගතිය තියෙනවනේ. ඉතින් මේ තෙල් ගතිය උරා ගන්නත් මේගොල්ලෝ සිලිකා, කේලින් ක්ලේ වගේ දේවල් උත් කරනවලු අපේ හැමේ තියෙන තෙල් ගතිය උරා ගන්න. ඉතින් මේ හැමදේම පැය ගාණක් ලොකු බ්ලෙන්ඩර්ස් වල බ්ලෙන්ඩ් කරලා තමයි මේ කුඩු එක හදාගන්නේ. දැන් තමයි තියෙන වැදගත්ම දේ. මේක මෙටල් පෑන්ස් වලට දාගන්න එක. හයිඩ්‍රොලික් ප්‍රෙස් එකකින් ටොන් ගානක ප්‍රෙෂර් එකක් මේ මෙටල් පෑන්ස් වලට දාලා තමයි මේවත් හද කරන්නේ. මෙතනදී පාවිච්චි කරන පීඩනය ගැන ඒගොල්ලෝ ගොඩාක් සැලකිලිමත් වෙනවා. මොකද මෙතන පීඩනය වැරදුනොත් පවුඩර් එක ඉක්මනට කැඩෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ ස්ටෙප් එක ගොඩක් වැදගත්. ෆැක්ටරියෙන් මේ ප්‍රොඩක්ට් එළියට දාන්න කලින් ඒගොල්ලෝ හැම ප්‍රොඩක්ට් එකකම නැත්නම් හැම බැච් එකකම තත්ත්ව පරීක්ෂාවක් කරනවලු. ඒ අතර බිම වැටුනොත් කැඩෙනවද කියලා බලන ඩ්‍රොප් ටෙස්ට් එකක්, ඇඟිල්ලට නියමිත ප්‍රමාණයට කුඩු වෙනවද කියලා බලන පේ ඔෆ් ටෙස්ට් එකක් වගේම බැක්ටීරියා නැති බව බලන මයික්‍රෝබියල් ටෙස්ට් එකකුත් කරනවලු. ඊට පස්සේ තමයි මේවා ලස්සන පෙට්ටි වලට දාලා ෂොප්ස් වලට එන්නේ. ඉතින් මෙහෙම තමයි පොළවේ තියෙන පාෂාණ සිනිදු වෙලා එක එක පාටින් අපේ අතට එන්නේ. අපි ලස්සන වෙන්න පාවිච්චි කරන මේ පවුඩර් එක පිටිපස්සේ කොච්චර ලොකු කතාවක් තියෙනවද? එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයගොල්ලෝ සැපින් සතුටින් ඉන්නවනේ. හැමෝටම බයි.